අයිබෝවන් හෙල්ති කුකින් SL YouTube නාලිකාවෙන් අද දවසේදී අපි කතා කරන්නට හිතුවේ පහසුවෙන් ගෙදරදීම උළුඳු වඩේ සකස් කරගන්න ආකාරය ගැන. ඉතින් මෙන්න මේ තාපේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මුලින්ම අපි සූදානම් උඳු පිටි සහ පාන් පිටි එකට මේ විදිහට කලවම් කරගන්න. ඒකට අපිට පුළුවන් ඊස්ට් ටිකක් මේ විදිහට කලවම් කරගෙන හොඳට අනා ගන්න. මේ මිශ්‍රණය සකසා ගන්න කලින් ඊට පස්සේ අපි ටිකින් ටික සාමාන්‍ය වතුර එකතු කරලා මේ විදිහට හොඳින් අනා ගන්න ඕන පදම එනතුරු. ටික ටික තමයි වතුර එකතු කරන්නේ. ඉතින් මේ විදිහට මිශ්‍රණය අනාගත්තට පස්සේ අපිට පුළුවන් හොඳට මේ වගේ සීලර් එකකින් එයා සීල් වෙන විදිහට මේ වාජනයේ පැය 2ක කාලයක් වසා තබන්න. මේ ඉතින් පැය 2කට පස්සේ අපිට පුළුවන් මේ සීලර් එක අයින් කරලා අවරණ ඉවත් කරාට පස්සේ මේකට අපි කපාගත්ත ලුණු ඒ වගේම අමු මිරිස් වගේ දේවල් එකතු කරගන්න. ඒ වගේම මතක ඇතුව සූදුරු චුට්ටකුත් එකතු කරගන්න. එතකොට ගොඩක් රසයි. ඉතින් මේ දේවල් ඔක්කොම එකට අපි අනා ගන්නවා. ඒ අතරේ අපි කැලි මිරිස් ටිකකුත් මේක වඩාත් රසවත් කරගන්න එකතු කරනවා. ඉතින් ඊට පස්සේ මේ විදිහට උළුදු වඩේ ආකාරයෙන් අපි මේක සකස් කරගෙන හොඳින් රත්තුණු තෙලේ බැද ගන්නවා. ඉතින් අද දවසේදී අපි කතා කළේ උළුදු වඩේ සකස් කරන ආකාරය ගැන. මේ වගේ රසවත් ආහාර සකස් කරන ආකාරය බලන්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.